ආයිබෝන් හැමදෙනාටම විශේෂයෙන්ම ඉන්ටර්මීඩියට් සහ බිගිනර් ලෙවල් එකේ ඉන්න අයට තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි මම අන්තිම දවසේ උස්සපු බර ඇයි අද මට උස්සන්න බැරි කියන එක. මේක නිරන්තරයෙන්ම අහන ප්‍රශ්නයක් නිසා මට එදුනා වීඩියෝ එකකින්ම උත්තර දුන්නොත් හොඳයි කියලා. සාමාන්‍යයෙන් අපිට හොඳ මසල් රිකවරි එකක් නැත්තම් ඒ කියන්නේ ඔයා කලින් දවසේ වර්ක්අවුට් කරලා ඔයාට ඊළඟ දවස වෙනකොට හොඳ නිින්දක් ලැබිලා නැත්තම් ඒත් එක්කම ඔයා හොඳ ප්‍රෝටීන් ආහාරයට අරගෙන ඔයාගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරගත්තේ නැත්තම් ඒක ප්‍රමාණවත් නොවුනොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාගේ මසල් එක රිකවර් වෙලා නැහැ ඊළඟ දවසේ ට්‍රේන් කරන්න. ඒකින්ද හොඳට මතක තියාගන්න ඔයා ප්‍රමාණවත් තරම් හොඳ රෙස්ට් එකක් ගන්න, හොඳ නිින්දක් ලබා ගන්න, ඒකම ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරගෙන ඉන්න. එතකොට ඔයාගේ මසල් එක රිකවර් වෙලා තියෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ weight එක ඊළඟ දවසේ උස්සන්නට පහසු වෙනවා. ඊළඟ කාරණේ තමයි පෝෂණය සහ සජලනය. ගොඩාක් ඉන්ටර්මීඩියට් සහ බිගිනර් ලෙවල් එකේ ඉන්න අය ෆැට් එක බර්න් කරන ගමන් ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? මේගොල්ලෝ වැඩි වශයෙන් ටාගට් කරන්නේ ප්‍රෝටීන්ම තමයි. නමුත් කාබ්ස් කට් කරන එක වැඩි. එතකොට මොකද වෙන්නේ? ඕගොල්ලන් ග්ලයිකෝජන් ලෙවල් එක පල්ලෙහා තියෙන මාංශ පේශි වල තියෙන ඒත් එක්කම තමයි ප්‍රමාණවත් තරම් කාබ්ස් ගත්තේ නැහැ කියන්නේ ඔයාට අවශ්‍ය ශක්තිය නැති වෙන්නට පුළුවන්. ඔයා බලාපොරොත්තු වෙන බර ඉහළට ඔසවන්න. ඒත් එක්කම තමයි ඔයාගේ ශරීරයේ ජල මට්ටමත් පහළ ලෙවල් එක තියෙන්නට පුළුවන්. ඒකත් බලපානවා ඔයාට වෙනදා මෙන් අද බර ඔසවන්නට බැරි වුණොත් හේතුවක් විදියට. ඒත් එක්කම තමයි ඔයාට ෆිසිකල් සහ මෙන්ටලි ස්ට්‍රෙස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා වැඩ කරනවා නම් ඉන්නේ ඔයා අද දවසේ ගොඩක් මහන්සි වෙලා හවස ජිම් එකට ආව නම් ඔයාට වෙනදා උස්සන බර උස්සන්නට බැරි වෙන්නට ඒක හේතුවක් වෙන්නට පුළුවන්. ඒකම තමයි ඔයා ස්ට්‍රෙස් එක ඉන්නවනම්. ඔයා මානසික පීඩාවක් ලක්ලා ඉන්නවනම් මොකක් හරි බූට් එකක් කාලා හරි මොකක් හරි හේතුවක් හින්දා ස්ට්‍රෙස් එක ඉන්නවනම් එහෙම නැත්නම් ඔයාට නිරන්තරයෙන් කෝල් එනවනම් ඔයාගේ මානසික ඒකාග්‍රතාවය මසල් එකට ફોකස් කරලා තියාගන්න බැරි නම් ඒකත් ඔයාට වෙනදා උස්සන බර උස්සනට බැරි වෙනට ප්‍රධානම හේතුවක් වෙනවා. ඒත් එක්කම තමයි ගොඩක් අය හරියට කරන්නේ නැහැ. වර්ම් අප් එක හරියට කරන්නේ නැහැ. වර්ම් අප් එක හරියට නොකරුවත් වෙනදා ඔසවන බර ඔසවන්නට බැරි වෙන ප්‍රධානම සාධකයක් වෙනවා. ඒත් එකම මතක තියාගන්න ඕන ඔය සෙට්ස් අතර තියෙන ඔයාට කෝච් දීලා තියෙන ඒ ටයිම් ඉන්ටර්වල් එක හරියට මේන්ටේන් කරේ නැත්නම් ඒකත් ප්‍රධාන හේතුවක් වෙන්නට පුළුවන් මේ ප්‍රශ්නය උග්‍ර වෙන්නට. ඒත් එකම තමයි අපේ ශරීරය ඔයගොල්ලෝ දන්නවා ටෙස්ටොස්ටරෝන් ලෙවල් එක එකම ලෙවල් එක පවතින්නේ නැහැ. ඒක දවසේ ඔයා ව්‍යායාම කරන කාල සීමාන් අනුව පවා ඒක වෙනස් වෙනවා. ඉතින් මේ ටෙස්ටොස්ටරෝන් ලෙවල් එක පවා පල්ලෙහා තියෙනවා නම් ඔයාට අර කලින් ඔසවන බර ඔසවන්නට බැරි වෙන්නට පුළුවන්. ඒත් එක්කම තමයි කන්සිස්ටන්සි එක. මේක ගොඩාක්ම වැදගත් දෙයක්. ඒ කියන්නේ ඔයා දවස් කීපයක් මොනවා හරි හේතුවක් නිසා ඔයාට සෙල්ලම් කරන්න බැරි වුණා නම් එහෙම නැත්නම් එක්සෑම් එකක් හරි මොනවා හරි හේතුවක් නිසා ඔයා එක දිගටම ඔසවන ආපු අර ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් එක නැත්නම් බර වැඩි කිරීම කරගෙන යන්නට බැරි වෙන්නට පුළුවන්. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා තමයි ඔයාට එදා ඔසව බර අද ඔසවන්නට බැරි වෙන්නට ප්‍රධානම හේතු සාධක වන්නේ. විශේෂයෙන් මතක තියාගන්න ඕන මේක සාමාන්‍ය තත්ත්වයක්. ඔයාට විතර බලපාන දෙයක් නෙවෙයි. මේක ඇඩ්වාන්ස් ලෙවල් එකයි. හොඳටම දන්නවා. මේක අපිට වැඩියෙන් දැනෙන්නේ ඇයි? අපි හැම වෙලාවෙම try කරන්නේ අපේ උපරිමයට එන්න. ඒ කියන්නේ අපි වැඩියෙන් බර ඔසවනවා කියන්නේ හොඳ ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් එකකට යනවා කියන්නේ ඒක තමයි අපේ මාංශ පේශී වර්ධනය කිරීමේ රහස. ඉතින් ඔයාලා කිසිම විදියකින් මානසිකව වැටෙන්න අවශ්‍ය නැහැ. මේක සාමාන්‍ය තත්ත්වයක්. උදාහරණයක් කියන්නම් ඔයා දෛනික ඔයාගේ ක්‍රියාකාරකම් වලදී හිතනවා ගන්න ආහාර වර්ගවල අනුව ප්‍රමාණය අනුව ආට රැයට කලින් නිින්ද යනවද පහුවෙලා නිින්ද යනවද කියන එක පවා තීරණය වෙනවා. ඉතින් මේකත් එහෙමම තමයි. ඒකින්ද කිසිම කෙනෙක් කිසිම වෙලාවක මානසිකව වැටෙන්නට එපා කලින් දවසේ ඔසවබර අද ඔසවන්නට බැරි වුණා කියලා. එහෙමනම් ගිහිල්ලා එන්න හම්බෙමු මේ වගේ වැදගත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට. good luck.